කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා හෘද රෝග හඳුනගන්නේ කොහොමද කියලා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්සර්සයිස් ECG වලින් හෘද රෝග හඳුනාගන්නේ කොහොමද කියලා කියන එක. ඔයාට ඇවිදින වෙලාවට පඩිපෙලක් නගිනකොට ව්‍යායාම කරනකොට පපුවේ වේදනාවක්, පපුවේ තද ගතියක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් එනවද? එවැනි අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් හෘදයේ ව්‍යායාම කරන අවස්ථාවේදී හෘදය ක්‍රියා කරන්නේ කොහොමද කියලා පරීක්ෂා කරන්න තමයි මේ එක්සර්සයිස් ECG නැත්නම් එක්සර්සයිස් ස්ට්‍රෙස් ටෙස්ට් කියන එක නිර්දේශ කරන්නේ. හෘද රෝග හඳුනගන්න සාමාන්‍යයෙන් කරන ECG පරීක්ෂණයකදී අපි බලන්නේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය විවේකීව සිටින අවස්ථාවේදී විතරයි. ඒත් එක්සර්සයිස් ECG එකකින් අපි ට්‍රෙඩ්මිල් එකක ඇවිදිනකොට නැත්නම් එක්සර්සයිස් බයික් එකක භාවිතා කරනකොට ECG එක අඛණ්ඩව සටහන් කරලා එහිදී තියෙන හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය තමයි එක්සර්සයිස් ECG එකකින් සටහන් කරගන්නේ. ඒත් එක්ක මේකේ හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය වගේ ඒවත් නිරීක්ෂණය කරනවා. මේ එක්සර්සයිස් ECG එක ඇයි ව්‍යායාම කරන වෙලාවෙදිම පරීක්ෂා කරන්නේ? අපි ශාරීරිකව ක්‍රියාශීලී වෙනකොට හෘදයට වැඩිපුර ඔක්සිජන් ඕනි වෙනවා. හෘදයට රුධිරය සපයන කොරොනරි ආටරිස් එකක හෝ කිහිපයක සැලකිය යුතු අවහිරතාවයක් තිබුණොත් ව්‍යායාම කරන විටදී හෘදයට අවශ්‍ය තරම් රුධිරය සැපයුම ලබා ගැනීමට නොහැකි වෙනවා. එවිට ECG එකේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි එක්සර්සයිස් ECG එක මගින් ව්‍යායාමයේදී හෘදයට ඇතිවන ප්‍රතිචාරය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ එක්සර්සයිස් ECG පරීක්ෂණය කරන්නේ? ECG පරීක්ෂණය වගේම මුලින්ම ඔබේ පපුවේ ECG වලට අවශ්‍ය ඉලෙක්ට්‍රෝඩ සවි කරනවා. ඊට පස්සේ ට්‍රෙඩ්මිල් එකක හෝ එක්සර්සයිස් බයික් එකක ව්‍යායාම කිරීමට සලස්වනවා. ව්‍යායාමයේ තීව්‍රතාවය ක්‍රමයෙන් වැඩි කර කර හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය නිරීක්ෂණය කරන අතරම ECG වල රටාවත් එහි සටහන් කරගන්නවා. පපුවේ වේදනාවක්, දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවයක්, කරකැවිල්ලක් වැනි රෝගී ලක්ෂණ ඇති වුණොත් වහාම පරීක්ෂණය සිදු කරන සෞඛ්‍ය වෘත්තකයාට පවසන්න ඕනි. එවිට ඒ එක්සර්සයිස් ECG පරීක්ෂණය ඒ අවස්ථාවේදී කරන එක නතර කරන්න පුළුවන්. මේ එක්සර්සයිස් ECG එකෙන් මොනවද දැනගන්න පුළුවන්? මේකෙන් ව්‍යායාම කරනකොට හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවද? රෝග ලක්ෂණ ඇති වෙනවද? හෘදයේ ව්‍යායාමයට කොහොම ප්‍රතිචාර දක්වනවද කියන එක අඳුනගන්න උපකාරී වෙනවා. විශේෂයෙන්ම කොරොනරි ආටරි ඩිසීස් හේතුවෙන් ඇතිවන මයෝකාඩියල් ඉස්කීමියා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මේකෙන් පුළුවන්. එක්සර්සයිස් ECG එකෙන් කොරොනරි ආටරි බ්ලොකේජ් එක ඍජුවම පෙන්වන්නේ නැහැ. එම පරීක්ෂණයෙන් ලබා ගන්න ප්‍රතිඵල අනුව අවශ්‍ය අවස්ථාවලදී CT කොරොනරි ඇන්ජියෝග්‍රෑම්, ස්ට්‍රෙස් එකෝකාඩියෝග්‍රෆි වැනි වෙනත් පරීක්ෂණ වලට යොමු වෙන්නත් අවශ්‍ය වෙනවා. මෙම එක්සර්සයිස් ECG වලට යොමු කිරීම සිදු කරන්නේ වෛද්‍යවරයෙකු විසින්. ඒ නිසා පපුවේ වේදනාවක් හෝ ව්‍යායාම කරන විට ඇතිවන අසාමාන්‍ය රෝග ලක්ෂණ තිබෙනවා නම් එක්සර්සයිස් ECG එකක් අවශ්‍යයිද කියන එක දැන ගැනීමට වෛද්‍යවරයෙකුගේ නිසි වෛද්‍ය ඇගයීමක් ලබා ගැනීම වැදගත්. තවත් රෝග පිළිබඳ වැදගත් තොරතුරු සරලව දැන ගැනීමට අපගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔබට නිරෝගී දිවියක්.